ඊළඟ ලෙසන් එක arrow functions. මේක තමා ගොඩක්ම යූස් වෙන React වල. JavaScript වල arrow function ලියන්න කොහොමද කියලා තමා මේක කියලා දෙන්න හදන්නේ. මුලින්ම අපි normal function එකක් ගමු. parameters මුකුත් නැති. ඒ කියන්නේ ලේසිම විදිහ function එකක්. function එකක් කියන්නේ reusable block of code එකක්. ඒ කියන්නේ function එකක් ඇතුලේ අපි මොකක් හරි කෝඩ් එකක් ලියලා තියෙනවා මොකක් හරි දෙයක් කරන්න එක්ක මොන හරි print වෙන්න ඒ වගේ. ඒක මුලින් අපි define කරනවා function එක. ඊට පස්සේ අපිට ඒක ඕන වෙලාවට අපි function එක call කරනවා. ඒ විදිහට තමයි ඒක වැඩ කරන්නේ. parameters ඇතුළේ ලියන්නත් පුළුවන් parameters නැතුව ලියන්නත් පුළුවන්. ඒක තමයි මේ නිල් පාටින් explain කරලා තියෙන්නේ. හරි. බලමු මේ කෝඩ් එක කොහොමද ලියලා තියෙන්නේ කියලා. මුලින්ම function කියන keyword එක දාලා තියෙනවා. මේක function එකක්නේ. හරි. ඊළඟට function එකේ නම තියෙනවා. say hello. ඒක තමයි function එකේ නම. ඊළඟට function එකක් නම් මේ විදිහට වරහන් දෙකක් තියෙන්න ඕන. හරිද? මෙහෙම තමයි function එකක් ලියන්නේ. ඊට පස්සේ function එකේ මොකක් හරි දෙයක් සිද්ධ වෙන්න ඕනේ කියලා තියෙනවා. එක්ක මොනවද print කරන්නේ වගේ. අන්න ඒක ලියන්නේ මෙහෙම සංගල වරහන් දෙකක් ඇතුලේ. සංගල වරහන් දෙකක් ලියලා ඊට පස්සේ ඒක ඇතුලේ වෙන්න ඕන දේ ලියනවා. මේක තියෙනවා print කරන්න console log. console එකේ print කරන්න කියලා තියෙනවා. මේ hello කියන වචනේ. හරිද? එතකොට මේක parameters මුකුත් නැති සාමාන්‍ය function එකක්. ඒ function එකේ නම තමයි මේ say hello කියන එක. එතකොට අපිට මේ function එක මෙහෙම නිකන් තිබ්බට මේකෙන් මුකුත් වෙන්නේ නැහැ. ඒ function එකේ මෙහෙම hello කියන එක print කරන්න කියලා තිබ්බට ඒක print වෙන්නේ නැහැ. එහෙම කරන්න ඕන නම් අපි මේ function එකට call කරන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේ විදිහට function එකේ නම ලියලා මෙහෙම වරහන් දෙකක් දානවා. හරිද? මේ කොළ පාටින් තියෙන කමෙන්ට් එකක්. ඒ කියන්නේ මේකේ output එක. මෙහෙම function එක call කළාම එන output එක තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ hello කියලා print වෙනවා. ඊළඟට බලමු කොහොමද මේ function එක arrow function එකකට convert කරන්න කියලා. Converting to an arrow function. No parameters. මේ කලින් function එකමයි parameters මුකුත් නැහැ. ඒක arrow function එකකට convert කරන්න කොහොමද කියලා බලමු. මුලින්ම ඔන්න දැන් අපි කලින් slide එකේ කතා කරපු function එක තියෙනවා මෙතන. step 1 එකේ function එක තියෙනවා. ඊළඟට step 2 එක. remove the word function. ඒ කියන්නේ මේ මුලට තියෙන function කියන word එක අයින් කරන්නලු. name it with const. const කියන keyword එක දාන්නලු. මේ තියෙන්නේ එහෙම. දැන් මේ function එකේ නම say hello නේ. එහෙනම් මේක දාලා තියෙනවා const කියන keyword එක දාලා ඒ function එකේ නම ලියලා තියෙනවා. හරිද? එහෙම ලියලා ඊට පස්සේ අර අපි මෙතන මුලින් තිබ්බ function කියන keyword එක අයින් කළානේ. අයින් කළා const කියන එක දැම්මනේ. ඊට පස්සේ සමාන ලකුණක් දාලා මෙතෙන්ට ලියලා තියෙනවා function කියලා. ඊට පස්සේ අර මෙතන තිබ්බ වරහන් දෙක තියෙනවා. ඊට පස්සේ සංගල වරහනයි සාමාන්‍ය දෙයට මේ print එක තියෙනවා. ඒ step 2 එක. අපිට ඕනේ නම් මේක arrow function එකක් දාලා මේ step 3 එකේ විදිහට මීටත් වඩා සරල කරලා ලියන්න පුළුවන්. මේ const say hello කියන එකේ හැමම තියෙනවා. සමාන ලකුණක් දාලා මේ function කියන වචනේ සම්පූර්ණයෙන්ම අයින් කරලා තියෙනවා. අයින් කරලා වරහන් දෙකක් දාලා තියෙනවා. ඊට පස්සේ arrow එකක් දාලා අර සංගල වරහන් ඇතුලේ සාමාන්‍ය print command එක තියෙනවා. හරි. එතකොට දැන් මෙහෙම සංගල වරහන් දෙකක් තියෙනවා කියන එකේ අදහස තමයි JavaScript වල මේ const say hello කියලා තියෙන එක මේක function එකක්. ඒ වගේම මේකේ parameters මුකුත් නැහැ. parameters ගැන දැම්ම හිතන්න එපා. මේක නිකන් මෙහෙම සාමාන්‍ය function එකක් විදිහට JavaScript identify කරගන්නවා. මේ විදිහට තමයි මෙන්න මේ වගේ තියෙන normal function එකක් arrow function එකකට convert කරන්නේ.
එහෙම මුලින්ම const කියන keyword එක දානවා function එකේ නම ලියනවා සමාන ලකුණක් දාලා වරහන් දෙක දාලා ඊට පස්සේ ඒ function එකේ මොකද්ද වෙන්නේ කියන එක ලියනවා arrow එකක් දාලා arrow එකෙන් එහා පැත්තේ මුලින්ම arrow එකට කලින් function එක අපි මේ විදිහට define කරනවා arrow එකෙන් පස්සේ function එකෙන් මොකද්ද වෙන්නේ කියන එක ලියලා තියෙනවා. ඒ විදිහට තමයි arrow function එකට convert කරන්නේ. මේකේ තියෙනවා normal function එකක් එක parameter එකක් එක්ක. normal function with one parameter. හරි. මේකේ දැන් මේ තාම arrow function මුකුත් නැහැ. එක parameter එකක් එක function එකක් ලියන්නේ කොහොමද කියලා තමයි තියෙන්නේ. function කියන keyword එක තියෙනවා. function එකේ නම තියෙනවා grade කියලා. ඊළඟට කලින් වගේම වරහනක් තියෙනවා. හැබැයි මේකෙදි වරහන ඇතුලේ name කියලා වචනයක් තියෙනවා. ඒ කියන්නේ මේක parameter එකක්. මේ name කියන්නේ parameter එකක්. හරිද? ඊළඟට කලින් function එකේ වගේම සංගල වරහන දෙක ඇතුලේ සංගල වරහන දෙක ඇතුලේ console log එක ලියලා මෙන්න මේ hello කියන string එකත් එක්ක මේ parameter එක දාලා තියෙනවා. මේකේ තියෙන name කියලා function එකත් එක්ක අන්න ඒක දාලා තියෙනවා. ඊළඟට දැන් function එක මෙහෙම නිකන් තිබ්බට මුකුත් වෙන්නේ නැහැනේ. function එක call කරන්න ඕනනේ. එහෙනම් මේ තියෙන මේ function එක call කරලා function එක call කරලා මෙතන තිබ්බ මේ parameter එකේ තිබ්බ name කියලා අන්න ඒක වෙනුවට අපි ඇත්ත නමක් දාලා තියෙනවා. ඒ කියන්නේ value එකක් pass කරලා තියෙනවා. එහෙනම් එතකොට මෙන්න මේ console log එකේ විදිහට hello කියලා ඊට පස්සේ අපි මේ මෙතන දැම්ම tom කියලානේ. අන්න ඒ නමත් එක්ක අන්තිමට output එක මේ විදිහට print වෙලා එනවා. ඊළඟට බලමු කොහොමද මේක arrow function එකක් විදිහට ලියන්නේ කියලා. හරි. මේ තියෙන්නේ ඒ කලින් slide එකේ තිබ්බ function එකමයි. arrow එකක් දාලා කොහොමද ලියන්නේ කියලා බලමු. මම කියවනේ ඉස්සෙල්ලම const කියන එක දානවා ඊට පස්සේ function එකේ නම ලියනවා. ඊට පස්සේ සමාන ලකුණක් දාලා වරහනක් දානවා කියලා. හරි. දැන් මේකේ parameter එකක් තියෙන හින්දා වරහන නිකන් ලියන්න බෑ. වරහන ඇතුලේ ඒ parameter එකක් දාන්න ඕන. ඊට පස්සේ arrow එක දානවා. හරි. ඔන්න දැන් අපි මේ function එක define කළා. ඒ කියන්නේ function එක හඳුන්වා දුන්නා. arrow එකට කලින්. arrow එකෙන් පස්සේ function එකේ මොකද්ද වෙන්නේ කියලා ලියන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේ console log එක මෙතනට ලියන්න ඕන. arrow එකෙන් පස්සේ. හරි. මෙහෙම තමයි ඒක arrow function එකක් විදිහට ලියන්නේ. හැබැයි JavaScript වලදී මේ arrow function එක තවදුරටත් සරල කරලා ලියන්න පුළුවන්. ඇයි එහෙම ලියන්න පුළුවන් වෙන්නේ? මේ තියෙන with one parameter you can drop the parenthesis. ඒ කියන්නේ එක parameter එකක් විතරක් නම් තියෙන්නේ වරහන අයින් කරලා ලියන්න පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේ මේ name කියන්නේ මේක parameter එකනේ. එක parameter එකනේ තියෙන්නේ. එහෙනම් මේ name කියන එක දෙපැත්තේ තියෙන වරහන අයින් කරලා arrow function එක ලියන්න පුළුවන්ලු. හරි. මේ විදිහට තමයි arrow function ලියන්නේ එක parameter එකක් එක්ක. ඊළඟට normal function with multiple parameters. parameters එකකට වඩා වැඩි ගාණක් එක්ක function එකක් ලියන්නේ කොහොමද කියලා තමයි මෙතන තියෙන්නේ. ඉස්සෙල්ලම සාමාන්‍ය function එකක් තියෙනවා. arrow function එකක් තාම නැහැ. function එක ලියන විදිහ තමයි තියෙන්නේ. function කියන keyword එක තියෙනවා. add කියලා function එකේ නම තියෙනවා. ඊළඟට වරහන ඇතුලේ ab කියලා තියෙනවා. මේ ab කියන්නේ parameters දෙකක්. ඊළඟට කලින් විදිහටම සංගල වරහන ඇතුලේ function එකෙන් මොකක්ද වෙන්න ඕන කියලා ලියලා තියෙනවා. මේකෙදි නම් කරන්න තියෙන්නේ මේකේ print එකක් නෙවෙයි තියෙන්නේ. මේකේ a+b ගේ value එක return කරන්න කියලා කියන්නේ. ඊළඟට function එක නිකන් තිබ්බට මොකොත් වෙන්නේ නැහැනේ. function එක call කරන්න ඕන. function එක call කරන්න මේ function එකේ නම call කරලා තියෙනවා. ඊළඟට වරහනක් කරලා අපි aටයි bටයි values දෙකක් pass කරලා තියෙනවා 3යි 4යි කියලා.
හරි රිටර්න් කරන්න කියන්නේ a+b නේ. දැන් මේකේ a කියන්නේ 3යි b කියන්නේ 4යි. එහෙනම් ඒ දෙක එකතුව 7යි කියලා අන්තිමට print වෙලා එනවා. මේ කමෙන්ට් එකකින් තියෙන්නේ ඒක. ඊළඟට බලමු parameters එකකට වඩා වැඩි ගාණක් තියෙන ෆන්ක්ෂන් එකක් කොහොමද arrow ෆන්ක්ෂන් එකකට කන්වර්ට් කරන්න කියලා. හරි. converting to arrow with multiple parameters. මේ තියෙන්නේ අර කලින් ස්ලයිඩ් එකේ තිබ්බ ෆන්ක්ෂන් එකමයි. ඊළඟට බලමු කොහොමද අපි ඒක arrow ෆන්ක්ෂන් එකකට කන්වර්ට් කරන්න කියලා. අර කලින් එක පැරාමීටර් එකක් තියෙද්දි arrow ෆන්ක්ෂන් එකකට කන්වර්ට් කරපු විදිහමයි වෙනසකට තියෙන්නේ වරහන ඇතුලේ පැරාමීටර්ස් දෙකක් තියෙනවා මේකේ. කලින් විදිහම තමයි. const කියන කීවර්ඩ් එක පාවිච්චි කරලා තියෙනවා. ෆන්ක්ෂන් එකේ නම ලියලා තියෙනවා. සමාන ලකුණක් දාලා වරහන ඇතුලේ පැරාමීටර්ස් දෙක තියෙනවා. මේ තියෙන ෆන්ක්ෂන් එක ඩිෆයින් කරලා ඊට පස්සේ arrow එකෙන් පස්සේ තියෙනවා ෆන්ක්ෂන් එකෙන් මොකද්ද වෙන්න ඕන කියලා. හැබැයි JavaScript වල තව දෙයක් තියෙනවා මේක අපිට තව සරල කරන්න පුළුවන්. ඒක තමයි මේ කියලා තියෙන shortcut එකක්. If the body is just one return statement, you can drop the curly braces and return. ඒ කියන්නේ ෆන්ක්ෂන් එකේ බොඩි එකේ තියෙන්නේ එක රිටර්න් ස්ටේට්මන්ට් එකක් විතරක් නම් කර්ලි බ්‍රේසස් උයි රිටර්න් කියන කීවර්ඩ් එකයි අයින් කරලා ලියන්න පුළුවන්ලු. මේ arrow ෆන්ක්ෂන් එක කොහොමද තියෙන්නේ? අන්න ඒක තියෙන විදිහටම දැන් මේකේ බලන්නකෝ එක රිටර්න් ස්ටේට්මන්ට් එකයිනේ තියෙන්නේ. මේ a+b එකේ වැලියු එක රිටර්න් කරන්න කියලා විතරක් තියෙන තව මොකුත් රිටර්න් කරන්න කියලා නෑනේ. අන්න ඒ හින්දා අපිට පුළුවන්ලු මේ දෙපැත්තේ තියෙන සංගල වරහන් දෙකයි මෙන්න මේ රිටර්න් කියන කීවර්ඩ් එකයි අයින් කරලා මේ arrow ෆන්ක්ෂන් එක තවත් සරල කරලා ලියන්න. එහෙම තමයි මේ තියෙන්නේ. const add සමානයි a+b arrow එක තියෙනවා. ඊළඟට දැන් මේකේ නම් තිබ්බ සංගල වරහනේ ඔන්න ඒක අයින් කරලා තියෙනවා. ඊළඟට රිටර්න් කීවර්ඩ් එක තිබ්බනේ ඒකත් අයින් කරලා නිකම්ම a+b කියලා ලියලා තියෙනවා. හරි. ඊළඟට මේ නෝට් එක බලන්න that last line is called an implicit return. ඒකට නමක් දීලා තියෙනවා implicit return කියලා. ඇයි එහෙම කියන්නේ? No curly braces, no return keyword. JavaScript returns it automatically. Very common in React. මේක React වල ගොඩක් පාවිච්චි වෙන විදිහක් කියලා කියනවා. වැඩිපුර පාවිච්චි කරන arrow function එකක්ලු. ඊළඟට බලමු කලින් කියලා දුන්න ඒ වගේ තව උදාහරණ ටිකක්. මේ ටිකත් බලුවට පස්සේ තව හොඳට තේරෙයි. හරි. පළවෙනියට තියෙනවා doubling a number. ඒ කියන්නේ මොකක් හරි නම්බර් එකක් දෙකෙන් වැඩි කරන එක. දෙකෙන් වැඩි කරන්න තියෙන ෆන්ක්ෂන් එකක්. හරි. මේ තියෙන්නේ සාමාන්‍ය ෆන්ක්ෂන් එක. තාම arrow ෆන්ක්ෂන් ලියලා නැහැ. ෆන්ක්ෂන් කියන කීවර්ඩ් එක දාලා තියෙනවා. ඊළඟට ෆන්ක්ෂන් එකේ නම තියෙනවා. නම තමයි double. ඊළඟට වරහන ඇතුලේ තියෙනවා එක පැරාමීටර් එකක් n කියලා. දැන් මේ නම්බර් එකක් දෙකෙන් වැඩි කරන එකක් නෙවෙන්නේ. එහෙනම් අපි නම්බර් එකක් ගන්න ඕනනේ. ඒකට තමයි මේ පැරාමීටර් එක තියෙන්නේ. ඊළඟට සංගල වරහන ඇතුලේ තියෙනවා n වැඩි කිරීම දෙක රිටර්න් කරන්න කියලා. හරි. මේක කොහොමද ලියන්නේ කියලා බලමු. මේක මේ තියෙන සරලම විදිහට ලියලා. හරිද? const keyword එක දාලා තියෙනවා. ෆන්ක්ෂන් එකේ නම ලියලා තියෙනවා. ඊළඟට සමාන ලකුණක් දාලා n අකුර තියෙනවා. ඒ කියන්නේ එක පැරාමීටර් එකක්. අපිට ඕනේ නම් මේක මේ තරම් සරල කරන්න නැතුව අර කලින් ස්ලයිඩ් එකේ කියලා දුන්න විදිහට වරහනක් ඇතුලේ n ලියන්නත් පුළුවන්. එහෙම නැතුව මේකේ වරහන අයින් කරලා තවත් සරල කරලා ලියලා තියෙනවා. ඊට පස්සේ ඊතලෙන් පස්සේ මොකක්ද රිටර්න් කරන්න ඕන කියලා ලියලා තියෙනවා. හැබැයි අර රිටර්න් කීවර්ඩ් එකයි සංගල වරහනුයි ඔක්කොම නැතුව නිකන් n වැඩි කිරීම දෙක කියලා විතරයි ලියලා තියෙන්නේ. ඇයි
මේ normal function එකේ තියෙන්නේ එක return එකක් විතරක් හින්දා. අර කලින් slide එකේ කියලා දුන්නනේ. ඒ විදිහට සරල කරලා ලියන්න පුළුවන් කියලා. එහෙම තමයි මේ තියෙන්නේ. මේ double 5 කියන්නේ මේ function එක call කරලා ඊට පස්සේ parameter එකට දාලා තියෙනවා මේ 5 කියන value එක. ඒ කියන්නේ එතකොට 5 වැඩි කිරීම 2 අන්තිමට උත්තරේ 10 කියලා එනවා. මේ තියෙන නිකන් ෆන්ක්ෂන් එක කෝල් කරලා ඒක ඕනේ මේ අර ෆන්ක්ෂන් එක ලියන විදිහ බලන්න. හරි ඊළඟ උදාහරණේ checking if someone is an adult. හරි කවුරු හරි මේ ෆන්ක්ෂන් එකේ නම් වෙන්නේ වයස දුන්නාම එයා ඇඩල්ට් කෙනෙක්ද නැද්ද කියලා බලන එක. ඉස්සෙල්ලා බලන්න normal function එක කොහොමද ලියලා තියෙන්නේ කියලා. function keyword එක තියෙනවා. function එකේ නම තියෙනවා is adult කියලා. function එකේ එක parameter එකක් තියෙනවා age කියලා. ඊළඟට function එකේ වෙන දේ තියෙනවා මොකද්ද? age එක 18ට වඩා 18ට සමානද විශාලයිද කියලා return කරන්න කියලා කියනවා. ඒ කියන්නේ age එකට මොකක් හරි value එකක් දුන්නාම මෙතනින් function එකෙන් බලනවා ඒක 18ට වැඩිද සමානයිද කියලා. එහෙම බලලා true හරි false හරි return කරනවා. මේ තියෙන arrow function එක ලියන විදිහ const කියන keyword එක දාලා තියෙනවා. function එකේ නම ලියලා තියෙනවා is adult. ඊට පස්සේ සමාන ලකුණක් දාලා දැන් මේකේ තියෙන එක parameter එකයිනේ. ඒ හින්දා වරහන ලියන්න ඕනේ නැහැ. නිකම්ම parameter එක ලියන්න පුළුවන් age කියලා. ඊට පස්සේ arrow එක දාලා තියෙනවා. arrow එක දාලා දැන් මේකේ තියෙන්නේ කලින් උදාහරණ වගේම එක return එකයිනේ. එහෙනම් සංගල වරහන් return keyword මුකුත්ම නැතුව return කරන්න ඕනේ මොකද්ද කියලා arrow එකෙන් පස්සේ ලියන්න පුළුවන්. එහෙම ලියලා තියෙනවා. ඒක තමයි මේ ලියලා තියෙන age එක 18ට සමානයිද විශාලයිද කියලා බලන එක. හරි. ඊළඟට මෙහෙම තමයි arrow function එක ලියන්නේ. ඊළඟට ලියලා තියෙනවා නිකන් ඒ function එක call කරලා values දෙකක් දාලා 20යි 15යි කියලා. 20යි නම් 18ට වැඩිනේ එහෙනම් true කියලා return කරනවා. 15යි නම් 18ට අඩුයිනේ එහෙනම් false කියලා return කරනවා. මේ තියෙන්නේ වගේ තව උදාහරණයක්. greeting with full name. ඒ කියන්නේ full name එක print වෙලා එන්න තියෙන්නේ. හරි. මුලින් බලමු normal function එක කොහොමද ලියලා තියෙන්නේ කියලා. function කියන keyword එක තියෙනවා. function එකේ නම තියෙනවා. get full name තමයි function එකේ නම. මේකේ තියෙනවා parameters දෙකක්. කලින් උදාහරණ දෙකේ එක parameter ගන්න තිබ්බේ මේකේ දෙකක් තියෙනවා. first name last name. ඊට පස්සේ සංගල වරහන ඇතුලේ තියෙනවා function එකෙන් මොකද්ද වෙන්න ඕන කියලා. මේ function එකෙන් වෙන්නේ return කරන්නලු first name plus ඊළඟට space එකක් තියෙනවා last name. හරි. එතකොට first name එකයි last name එකයි මැද space එකක් එක return වෙලා එන්න තමයි මේ function එක ලියලා තියෙන්නේ. දැන් බලමු කොහොමද arrow function එකක් විදිහට මේක convert කරන්න කියලා. const කියන keyword එක තියෙනවා. ඊළඟට function එකේ නම දාන්න ඕන. ඊට පස්සේ සමාන ලකුණක් දාලා වරහනක් ඇතුලේ තමයි දැන් මේ parameters දෙක ලියලා තියෙන්නේ. ඇයි ඒ parameters එකක් තියෙනවා නම් විතරයි අපිට වරහන අයින් කරලා ලියන්න පුළුවන්. එකට වඩා වැඩි ගාණක් තියෙනවා නම් parameters ලියන්න ඕන වරහනක් ඇතුලේ. හරි. ඔන්න දැන් function එක define කරලා ඉවරයි. ඊළඟට arrow එක දාලා function එකෙන් මොනවද වෙන්න ඕනේ කියලා ලියන්න ඕන. ඒක ලියද්දි දැන් මේකේ එක return එකයිනේ තියෙන්නේ. එහෙනම් අපිට සම්පූර්ණයෙන්ම මේ සංගල වරහන් දෙකයි return කියන keyword එකයි අයින් කරලා return වෙන්න ඕනේ මොකද්ද කියලා විතරක් ඊතලෙන් පස්සේ ලියන්න පුළුවන්. ඒක තමයි මේ ලියලා තියෙන්නේ. first name එකයි space එකයි last name එකයි. හරි. ඔන්න දැන් function එක සාමාන්‍ය විදිහටත් ලියලා තියෙනවා. arrow function එකක් විදිහට convert කරලා තියෙනවා. ඊළඟට මේකේ කලින් උදාහරණ වල වගේම function එක call කරලා මෙහෙම parameters වලට values pass කරලා තියෙනවා. එතකොට අන්තිමට print වෙලා එනවා මෙහෙම සම්පූර්ණ නම.
හරි. දැන් බලන්න මේ උදාහරණේ. No return value, just doing something. අපි අර කලින් බලපු උදාහරණවල මොන හරි දෙයක් රිටර්න් කරපු එකනේ කළේ. මේකේ කියනවා මේකේ මුකුත් රිටර්න් කරන්නේ නැලු මොන හරි දෙයක් කරනවලු. ඒ තියෙන console log එකක්. ඒ කියන්නේ print වෙලා එනවා මොන හරි. හරි. බලමු ඉස්සෙල්ලා normal function එක කොහොමද ලියලා තියෙන්නේ කියලා. function log price. log price කියලා function එකක් තියෙනවා. ඒකේ parameters දෙකක් තියෙනවා. item price කියලා. හරිද? ඊළඟට සංගල වරහන දෙක ඇතුලේ තියෙනවා function එකෙන් මොකද්ද වෙන්න ඕනේ කියලා. console log ඒ කියන්නේ print කරන්න කියලා. item plus ඊළඟට මෙන්න මේක costs dollar ඊළඟට price එක. ඒ කියන්නේ අපි මේ function එක call කරලා item කියන එකටයි price කියන එකටයි කියන්නේ අන්න ඒ parameters දෙකට values දෙකක් pass කළොත් අන්න ඒ දෙක තමයි මෙතන item කියන එකයි price කියන එකයි වෙනුවට print වෙලා එන්නේ. ඊළඟට මේ costs dollar sign එක මෙන්න මේක හැමම print වෙලා එනවා. ඒ normal function එක. ඊළඟට බලමු කොහොමද arrow function එකකට ඒක convert කරන්න කියලා. කලින් විදිහටම const කියන keyword එක use කරලා තියෙනවා. ඊළඟට function එකේ නම ලියලා තියෙනවා. සමානයි. දැන් මේකේ parameters දෙකක් තියෙන හින්දා අනිවාර්යයෙන්ම වරහන පාවිච්චි කරන්න ඕන. ඒ හින්දා මේ වරහන ඇතුලේ තමයි parameters දෙක ලියලා තියෙන්නේ item price. හරි. ඊළඟට arrow එක දාලා දැන් කලින් උදාහරණ වල නම් අපි සංගල වරහන් දෙකයි return කියන keyword එකයි ඔක්කොම අයින් කළානේ. ඇයි එක return එකක් විතරක් තියෙන හින්දානේ. දැන් මේකේ return එකක් නැහැනේ. මේකේ තියෙන මොකක් හරි දෙයක් කරන එකක්. මේකේ තියෙන print එකක්. එහෙනම් අපිට සංගල වරහන් දෙක අයින් කරන්න බෑ. සංගල වරහන දාන්න ඕන. මේ තියෙන arrow function එකේ එක දාලා එහෙම දාන්න ඕන. දාලා මොකද්ද ඒකේ කරන්න කියලා ලියනවා. මෙන්න මේ normal function එකේ තිබ්බ එකම මේකේ දාන්න. හරිනේ. ඊළඟට කලින් උදාහරණ විදිහටම function එක call කරලා values pass කරලා තියෙනවා. log price function එකේ නම call කරලා තියෙනවා. ඊළඟට item එකට දාලා තියෙනවා coffee කියලා. price එකට දාලා තියෙනවා 3.5. එතකොට මේකේ print වෙලා එනවා coffee costs $3.5. හරිනේ. ඊළඟට මේ note එක බලන්න. This one keeps the curly braces because there's no single expression to return. It's just executing a line. ඒ කියන්නේ අර මං කලින් කිව්ව එකම තමයි. මෙන්න මේ arrow function එකේ curly braces අයින් කරන්න බෑලු. curly braces තියන්න ඕනලු. ඇයි ඒ? මේකේ return එකක් නෙවෙයි තියෙන්නේ. console log එකක්නේ. ආයේ හින්දා curly braces අයින් කරන්න බෑ. එහෙම තමයි මේ වගේ එකදී arrow function එක ලියන්නේ.